එකම කරුණක් හිතන්න අද ගෙදර ගිහිල්ලා වෙනසනේ. හිතේ තියෙන වැරදි අදහසක් නිසා හිතේ හැදිච්ච පීඩාවට ඇයි කියලා මේ භෞතික සම්පත් පරිහරණය කරන්නේ. හිතේ තිබිච්ච වරද. අද ඔබට දරුවෙක් ඉන්නේ පින්විතනේ හිතේ තිබිච්ච වරද නිසා. අවිද්‍යාවෙන් හිතියේ. මොකද දරුවෙක් ඕනේ කියලා ඔබට ආවේ පින්විතනේ. අවිද්‍යාවේ අදහසක් නිසා. නැත්නම් රහතන් වහන්සේලාට දෙන්න එපා ඒක. වැරදි අදහසක් හිතට ආවා. ඒවත් වැරදි ඥානයක් තියෙනවා හිතේ. ඒ වැරදි ඥානය නිසා හිත පෙලෙන්න ගත්තා. දැන් හිත පෙලෙනකොට පින්වතුනි ඒකට උත්තරේ විදියට ඔබ ලෝකෙට දරුවෙක් ගෙනාවා. වැරදි ඥානයක් තිබුණා. ඒක නිසා පෙලෙන්න ගත්තා. ඒ පෙලෙන එකට උත්තරයක් විදියට ඔබ කසාදයක් බැන්දා. වැරදි ඥානයක් තියෙනවා. ඒක නිසා පෙලීමක් හටගත්තා. ඒක නිසා ඔබ ගෙයක් ගත්තා. වාහනයක් ගත්තා. දැන් ඔබ කල්පනා කරන්න හිතේ තිබිච්ච වැරදි අදහස නිසා හිතේ ඇති වෙච්ච පීඩාව නැති කරන්න ඔබ වැඩිපුරම කරලා තියෙන්නේ පින්වතුනි මේ ලෝකේ තියෙන භෞතික සම්පත් ඔබ ගාවට අරගත්ත එක. ඉතින් හිතේ ආපු පීඩාවට හිතින් මොකක් හරි කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද ඔබට මේක? දැන් බිත්තියේ හිලක් තියෙනවා. මොකද්ද ඔබ ගන්නෙ ඕකේ? සිමෙන්ති ගන්නවද හිත ගන්නවද? මොකද්ද ගන්නෙ? ඈ? ඕක මේ වැලි සිමෙන්ති පොඩ්ඩක් කලවම් කරලා බදාම පොඩ්ඩක් ගන්නවා. ඉවරයිනේ වැඩේ හිල වැහුණානේ. එහෙනම් රූපේ හිල රූපෙන් වහන්න. භෞතික වස්තුන්ගේ හිල භෞතික වස්තුන්ගෙන් වහන්න. හිතේ හිල හිතෙන් වහගන්න පිණිස. ඇයි ඕක කලවම් කරගන්නේ? ඔබ අනිත් පැත්තට කලවම් කරගන්නේ නැහනේ. බිත්තියේ හිල හිතෙන් වහන්නේ නැහනේ. ඇයි එහෙනම් හිතේ හිල බිත්තියෙන් වහන්නේ? එහෙම කරන්න ගිහිල්ලා ඔය ජීවිතේ අපායක් වෙලා තියෙනවා. ගෙයක් හදාගත්තා දැන් ඒ ගේ ගෙවලයා කවුද? ඔය හදාගත්ත ගෙදර උදේ ඉඳන් රැය වෙනකන් අතු ගන්නේ කවුද? සර්වන්ට්ලා දාලා ඉන්නවා නම් ඒ සර්වන්ට්ලාට පඩි ගෙවන්නේ කවුද? ඔබ කල්පනා කරන්න. ගෙවල් නම් ඕනේ මං කියන ඕන්ට වඩා හදාගත්තා නම්. ඔය හැම එකක් ගැනම හිතලා බලන්න පින්වතුනි. මහන්සි වෙලා රස්සාවට ගිහිල්ලා ඇවිල්ලා හවස මොනවද කරන්නේ?